JVP ආණ්ඩුව පත් වෙලා පළවෙනි අවුරුද්ද ගියහම කූට්ටම අනලා තියෙනවා. අපිට මතකයි ඒ කාලේ කැබිනට් සංශෝධන වෙනකොට ජනාධිපතිතුමා වෙන්න පුළුවන් අනෙකුත් මේ දැන් ඉන්න මැති ඇමතිවරු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කිව්වා ඔය එකම කූට්ටම කොච්චර කපලා ඇනුවත් ඕකම තමයි කතන්දරය කියලා. දැන් අපට කියන්න තියෙනෙත් ඒකම තමයි. බිමල් රත්නායක ඇමතිතුමාට තිබ්බා අමාත්‍යාංශ 4ක්. එතුමාට මේ අවුරුද්දේ වෙන් වෙලා තිබිච්ච මුදල් වලින් වැඩ කරන්න වෙන් වෙලා තිබිච්ච මුදල් වලින් බිලියන 36.6ක් මිලියන 3660ක් හරිද වැඩ කරගන්න බැරුව ගිය සතිය පාර්ලිමේන්තුවට දානවා පරිපූර්ණක ඇස්තමේන්තුවක් ලබන අවුරුද්ද ගෙවන්න තියෙන ණය ගෙවන්න මේ කියලා ඉවරලා. ඒ කියන්නේ වැඩ කරගන්න බැරුව අපි දැක්කලා තියෙනවා ජනාධිපතිතුමා වේදිකාවල කියනවා අපි ඕන තරම් සල්ලි දීලා තියෙනවා. ඒ මුස්සියලු මුදල් වීදම් වෙන්නේ නැහැ කියලා. එතකොට අකාර්යක්ෂම ඇමතිවරයෙක්ගේ අමාත්‍යාංශය අයින් කරලා තව අමාත්‍යාංශයට දැම්මත් ඔහු අකාර්යක්ෂම තමයි. ඒ නිසා මාලිමාවේ ඉන්න JVP එකේ ඉන්න මැති ඇමති ගොල්ලන්ට අපි කියන්න කැමති ඔබලා ඒ කාලේ කියපු දේවල් ටික අද එම විදියටම ඔයගොල්ලෝ කියනවා. ඊළඟට මොකද්ද කිව්වේ? කැබිනට් ඇමතිවරු 23යි 25යි නියෝජ්‍ය ඇමතිවරු මේ 25යි කියලා ඉවරලා. හරිද? ඔක්කොම 50යි කියලා. දැන් කී දෙනෙක් ඉන්නවද? රොත්ත පිටින් දැන් දීගෙන යනවනේ. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති අද සමාජ මාධ්‍ය ජාලත උනත් ඒගොල්ලෝගේ කුලි හේවායෝ පහු බහැලා ඉන්න දැන් සෑහෙන්න. හරිද? එතකොට මේ ඕගනිකලි ආණ්ඩුවට විරුද්ධව එන විරෝධතාවයන් වැඩි වෙලා තියෙන. ඇයි? නොහැකියාව හින්දා. අවුරුද්දක් ඇතුළත ලැබුණු ප්‍රතිඵල මොනවද? දුප්පත්භාවය 133 ඉඳලා 147 දක්වා වැඩි වෙලා තියෙනවා. ණය ගැනීම මේ ආණ්ඩුව බාර ගන්නකොට තිබ්බේ ඩොලර් බිලියන 93යි දැන් ඩොලර් බිලියන 105 දක්වා වැඩි වෙලා තියෙනවා. මම දන්නේ මොනව කරලාද කියලා ඉවරලා. මොනව කරලාද කියලා ඉවරලා. ඒ නිසා විපක්ෂයේ ඉඳදී අර දේවානිල දාලා පඬු කරඳ ගහක් පෙන්නලා මේ මොකද්ද මධ්‍යම අධිවේගී මාර්ගයේ හදන එක පාඩු කෙරෙව්වා. දැන් ඒ වෙලාවේ ඒක හදන්න දුන්නම් අද මේගොල්ලන්ට විවෘත කරන්නත් තිබ්බා. ඒ නිසා එදා ඒගොල්ලෝ කරපු හැම දෙයකම ප්‍රතිවිපාක අද ඔවුන්ටම කැරකෙමින් පවතුන. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති ඔය කුට්ටම කොහොම ඇනුවත් ඔය කුට්ටම ඉන්නේ එකම කට්ටිය තමයි. ඒ නිසා අකාර්යක්ෂමතාවය වහගන්න හරි ජනතාව දුක් විඳින එක නතර කරන්න හරි එහෙම නැත්නම් ණයබරෙන් වැඩිවීම වළක්වා ගන්න හරි මේ අයට ඕකෙන් හැකියාවක් නැහැ. ඒ නිසා දැන් ඒක ප්‍රතිඵල පළාත් සභා මැතිවරණය ආවම පෙනේවි. ඒගොල්ලෝ පෙන්නයි. දැන් ඒගොල්ලෝ කැමැත්තෙන් තියෙනවා වගේ. ඇත්තටම ජිනීවා මානව හිමිකම් කොමිසම දීලා තියෙන යෝජනාවල එකක් පළාත් සභා මැතිවරණය. ඒ නිසා පළාත් සභා මැතිවරණය ඒගොල්ලන්ට තියන්න වෙනවා. පළාත් සභා මැතිවරණයේ තියන්න කලින් ආකර්ශනීය වචන සෙට් එකක් දාපු ආයවැයක් නොවැම්බර් මාසේ 7 වෙනිදාට අපිට බලා ගන්න පුළුවන් වේවි. මේ එකක් හංගලා තව එකක් වහන ආයවැයක් බලා ගන්න පුළුවන් වේවි. ඊළඟට මේ ඒගොල්ලෝ කිව්වේ බදු වැඩි කරන්නේ නැහැ කියලා. ඇත්තටම කියපු බදු අඩු කරනවද? කියපු ආකාරයට විදුලි බිල අඩු කරනවද? ජල බිල් පත අඩු කරනවද? ලක්ෂ 2ක් දක්වා මේ පේයි ටැක්ස් එක මේ වැඩි කරනවද? හරිද? ඒ කියපු දේවල් ඊළඟට ආහාර අධ්‍යාපන සෞඛ්‍යයෙන් සම්පූර්ණයෙන්ම බදු අයින් කරනකො ජනවරම හම්බුනේ ඒවට ඒව කරනවද කියන එකත් බලා ගන්න ඕන. ඒක අනිවාර්යෙන්ම මම කියන්න කැමති ඒක කරන එක කෙසේ වෙතත් වචන සෙට් එකකින් ආකර්ෂණය කරපු ඡන්ද ඉලක්ක කරගත්තු අයවැය බලා ගන්න පුළුවන්. ඒ වචන සෙට් වලින් නම් ආයේ මේ රැලි නවන්න බෑ කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. වාමාංශික ආණ්ඩුවට විරුද්ධව දක්ෂිණාංශික කඳවුර එකතු විය යුතුයි කියන මතේ අපි ඉන්නවා. අපි ඒක මුල සිටම කිව්වා. එතකොට ඒ එකතු වීම හරහා මොකද වෙන්නේ? වමට විකල්පයේ විදියට දකුණ නිර්මාණය වෙලා එන්න ඕන ශක්තිමත්ව. හරිද? ඉතින් ඒක විය යුතුයි. ඒක වෙන්නම ඕන. ඒක වෙනවා. ඇත්ත වශයෙන්ම ඉදිරි පළාත් සභා මැතිවරණය එනවා. ඒකට මේ කවුරුවත් නායකයෝ තරඟ කරන්නේ නැහැ. හරිද? මේක ජනාධිපතිවරණයක් නෙමෙයි එන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයක් තමයි එන්නේ. ඒ මැතිවරණයේදී අනිවාර්යයෙන්ම දකුණු කඳවුරට එකට තරඟ කිරීමේ හැකියාව ඉඩ ප්‍රස්තාව තියෙනවා. එතනින් තමයි ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණය කියලා කියන්නේ හැරවුමක ආරම්භයක් කරගත යුතු මැතිවරණයක්. චන්ද්‍රිකා මැතිණිය 94 පළාත් සභාව දිනලා තමයි ඒ ටර්න් එක ගත්තේ. ඒ වගේම අපි
2014 දී ඌව පළාත් සභා මැතිවරණයේදී ගත්තු ප්‍රතිශතයත් එක තමයි ඒ ටර්න් එක සිද්ධ වුණේ. සාමාන්‍යයෙන් රටේ 4 වෙනි බලවේගය තමයි මාධ්‍ය. හරිද? හැබැයි ඉතින් මාධ්‍යයට පළවෙනි බලවේගය වෙලා මාධ්‍ය න්‍යාය පත්‍රයට අනුව ඒක වෙන්නේ නැහැ. හරිද? මම ඔබතුමාට නෙමෙයි කියන්නේ. හරිද? මේ සමස්ත කතාව කියන්නේ. හරිද? ඉතින් ඒ නිසා දේශපාලන පක්ෂවල තීරණ ගන්නේ ඒ දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ඉලක්ක මුල් කරගෙන. ඉතින් ඒ කාලරාමුව ඔක්කොම මාධ්‍යයට කී කරන්න ඒක ඒ වෙලාවට කරේ. හෙට අනිද්දර තව ප්‍රශ්නයක් අහයි නොවැම්බර් මාස වෙද්දි මම දැන් ඒකට උත්තර දෙන්න යන්නේ ඒ වෙලාවට කියන්නම්. හරිද? පක්ෂයේ මතය ඒක මගේ පෞද්ගලික මතයත් ඒක. හරිද? මේ අපිට පොහොට්ටුවක එකතු වෙන්න හරි මේ බුලත් කොලයක එකතු වෙන්න හරි එක නෙමෙයි දකුණු කඳවුර එකට හිට ගැනීම තමයි අපේ වැදගත්භාවය තියෙන්නේ. 2014 සිට අපි මේ දක්වා කිසියම් වූ දේශපාලන පක්ෂයකට හෝ කිසියම් වූ දේශපාලඥයෙකුට හරිද දේශපාලනික වශයෙන් අපි චෝදනා එල්ල කරලා තියෙනවා නම් ඒ විහිළුවට කරපු චෝදනා නෙමෙයි. ඒ චෝදනා අදටත් වළංගුයි. ඒ නිසා අපි නගපු චෝදනා වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඒවා හොදන්න ඒවා මේ දිය කරලා දාන්න සූදානම් නැහැ කියන එකත් මේ වෙලාවේ අපි කියන්න ඕන. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය අපි කියන්නේ එක ගෙදර ජීවත් වෙච්ච කට්ටිය. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නැහැ. එක්සත් ජාතික පක්ෂය සමහර ලාවට අන්ත ලිබරල් තැනට යනවා. නමුත් අද ලෝකෙ පුරාම තියෙන අන්ත ලිබරල් වාතාවරණයක් නැහැ. ඒ නිසා සමාජ වෙළඳපොළ ක්‍රමය තමයි තියෙන්නේ. ඉතින් මේ අපි ඔක්කොම එක පක්ෂයේ හිටපු එක ප්‍රතිපත්ති වල හිටපු මේ කණ්ඩායම්. හරිද? හැබැයි මේ එහෙම කීලිවර වෙලා දැන් අපි මේ දැන් බෙදිලාම සදාකාලිකව බෙදිලා ඉන්න ඕන කියලා කතාවකුත් නැහැ. එකතු වෙලා ඉන්නකොට සදාකාලිකව එකතු වෙලා ඉන්න ඕන කියලා කතාවකුත් නැහැ. දැන් උදාහරණයකට ඕන තරම් ගෙවල් වල ළමයි Tamanගේ ප්‍රේම සම්බන්ධතාවයක් හදාගත්තාම ගෙදරින් පැනලා යනවනේ. ඒක සදාකාලිකව තරහ වෙලා ඉන්නේ නැහැ නේ අම්මයි තාත්තයි එක්ක. අපේ පක්ෂය විනයගරුක පක්ෂයක්. හරිද? අපේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඉන්නවා. කෘත්‍යාධිකාරී මණ්ඩලය තියෙනවා. කළමනාකරණ කමිටුව තියෙනවා. මම ඒ තුනේම සමාජිකයෙක්. ඒවායේ කතා කරන තර්ක කරන ඒවා විතර්ක කරන ඒවා එකඟ වෙන ඒවා නොවෙනවා මෙතන කියන්නේ නැහනේ. මේ ආණ්ඩුවේ ඉන්න උද්දච්ච ඇමතිවරු කියන්නේ උද්දච්ච කතා. හැසිරෙන්නේ උද්දච්ච විදියට. අකාර්යක්ෂමතාවය වහගන්නේ ඕකෙන්. ඉතින් ඕ වගේ සීන කතා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. කිසිදු පක්ෂයක් හැමදාම දිනන්නෙත් නැහැ හැමදාම පරදින්නෙත් නැහැ. ඒක තේරුම් ගන්න නලින්ද ජයසිංහ හිතාගෙන ඉන්නව නම් මේ JVP එක හැමදාම ආණ්ඩු කරනවා කියලා විහිළුනේ ඕම කී දෙනෙක් හිතුවද යුද්ධ දිනපු මහින්ද රාජපක්ෂ හිතුවනේ සදාකාලිකව ජනාධිපති වෙන්න පුළුවන් කියලා ඉවරලා යුද්ධ දින්නයින් පස්සේ මහින්ද මහත්තයා හිතුවා එතුමා මේ රටේ අයිතිකාරයා කියලා ඉවරලා හරිද එතකොට එහෙම හිතලා තමයි අර තුන් පාරකට වැඩි කරගෙන ආයි තරම් කරන්න කියලා අනගත්තේ ඉතින් එහෙම ඉතිහාස ඕන තරම් තියෙනවා හරිද? ඉතින් JP එක බලයට ආවා කියලා ඉවරලා JP එක හිතනවා නම් හැමදාම මේගොල්ලන්ට ඉන්න පුළුවන් කියලා හැමදාම මර්ධනයෙන් දේවල් වහගන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට හැමදාම ඡන්ද දිනන්න පුළුවන් වෙයි කියලා ඉවරලා මේ රට අයිති ඒගොල්ලන්ට කියලා එහෙම වෙන්නේ නැහැ කවදාවත්. පොරොන්දු ටික ඉෂ්ට කරුවොත් කොලේ වහලා ගහන්න නැතුව ලස්සන වචන සෙට් එකකින් වහන්න හැදුවොත් ඉන්න හම්බෙන්නේ නැහැ. ඩෝබිල දාලා හොදලා ඉවර වෙලා මේ බලය ගන්නත් බෑ. දේශපාලනයේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන කියලා දෙකක් තියෙනවා. එතකොට කෙටි කාලීන වෙන්නේ පළාත් සභා මැතිවරණය එන්නේ. එතකොට දේශපාලන රටේ ප්‍රධාන විපක්ෂයේ හැටියට අපි ඒකට තරම් කරනවා. අපේ බලාපොරොත්තුව ජයග්‍රහණය කරනවා. එතකොට ජයග්‍රහණය කරන්න අපි දකුණු කඳවුර එකතු කරන්න ඕන. හරිද? ඒකෙදි ඉස්සෙල්ලා ඉන්න පළාත් සභා මැතිවරණය නම් කෙටි කාලීනව ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඒකට තරම් කරන්න තියෙන ඊට ප්‍රස්තාව බලලා ඔවුන්ගේ අනන්‍යතාවය තියාගනිමින් අපි අපේ අනන්‍යතාවය තියාගනිමින් එක සන්දානයක කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු දීර්ඝකාලීනව මොකද්ද වෙන්නේ කියලා. පක්ෂය කිව්වොත් යම් කැපකිරීම කරන්න කියලා. මොකද මේ පක්ෂය අපි හදපු පක්ෂේ. හරිද? මේ පක්ෂයේ මුල්ම කණ්ඩායමේ අපි හිටියේ. හරිද? අපි තමයි මේ එළියට එන්න පාර කපපු කට්ටිය. ඒ නිසා මේ පක්ෂයේ උරුමයක් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා පක්ෂය ඉල්ලීමක් කෙරුවොත් මේ මම ඒක ගැන හිතලා බලනවා. හැබැයි ඉතින් මට ඡන්දය දුන්නු ඡන්දදායකයන්ගේ අවසරය ගන්න ඕන. මොකද මේ මිනිස්සු මට ඡන්ද දුන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න කියලා ඉවරලානේ. හරිද? එතකොට පක්ෂය ඉල්ලීමක් කරුවොත් මම පාක්ෂිකයාගේ අවසරය ලැබුණොත් පක්ෂය වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න ලෑස්ති. මේ දේශපාලන ප්‍රවාහය තුල එළඹෙන පළාත් සභා මැතිවරණය හැම දේශපාලන පක්ෂයකටම හරි වැදගත්. මොකද මේකෙදි යම්කිසි සාධනීය වර්ධනයක් අරගෙන මේ පොඩි බලහුවමාරුවක් කරගත්තත් එතනින් තමයි ටර්නින් පොයින්ට් එක එන්නේ. ඒකට පක්ෂය හිතනවා නම්
මේ මරික්කාර කැපවීමක් කළ යුතුයි පක්ෂය වෙනුවෙන් කියලා මම ලෑස්ති. මම දේශපාලනයට එද්දී එවකට අපේ නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම එතුමාට 2013 දී මම කිව්වා නායකතුමා මෙහෙම හැමදාම පරදින්න බෑ. හරිද? බස්නාහිර පළාත් සභාවේදී අඩුම ගණනේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදු විපක්ෂය 150ට වැඩිය ගන්න මැච් එකක් ගහමු මම ඉල්ලන්නම් කියලා. එහෙම තමයි මම පළවෙනි පළාත් සභාව මැතිවරණට ඉල්ලුවා. මම කියපු දේ වුණා 50.1ක් පොදු විපක්ෂය ගත්තා. මම බස්නාහිර පළාත් සභාවේ පළවෙනි ආවා. හරිද? මම සතුටු වෙන ඒකෙන් තල්ලුවක් ආවා හරින් පණ්ඩ මැතිතුමාට ඌව පළාතේ මහමැති අපේක්ෂක විදිහට පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා යන්න. ඒ කරපු නිසා තමයි 2015 මැතිවරණ ජයග්‍රහණය කරේ. අදටත් දක්ෂිණාංශික කඳවුර බලයට ගේන්න ආණ්ඩුවක් ගන්න ඒක වැදගත් නම් ඒක අපකිරීම කරනවා කියන එකයි මම ඔබතුමාට කිව්වේ. ජනතාව මට ඡන්ද දීලා තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න කිලිවරලා. සුනාමියක් වගේ හොදගෙන යන වෙලාවෙත් මම දින්නා. හරිද? වට කරලා ඔක්කොම ගහද්දිත් දින්නා. ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් කරන්න. හරිද? ළමයි ඉස්කෝලේ නොයන ප්‍රමාණය වැඩි වෙලාද නැද්ද කියන එක හොයලා බලන්න. මගේ ආසනයේ එක කොට්ටාසයක ළමයි 27 දෙනෙක් ඉස්කෝලේ යන්නේ නැහැ. නිල ඇඳුම ලැබිලා, සපත්තු කුට්ටම ලැබිලා පැන්සල් පොත්පත් ගන්න සල්ලි නැති හින්දා යන්නේ නැත්තේ. අද දුගීභාවය ලෝක බැංකුව වාර්තා අරගෙන බලන්න. 133 තිබ්බ එක මේ ආණ්ඩුවෙද්දී හරිද 147 දක්වා වැඩිලා තියෙනවා. ණයබර ඩොලර් බිලියන 93 තිබ්බේ අද 105ට වැඩි වෙලා තියෙනවා.